අද ඔගොල්ලෝගේ කුස්සියට මං ආවා කරවිල සම්බෝලයක් හදන්න හැටි අරගෙන. හුඟක් අය මේ කරවිල කන්න කැමති නැහැ. විශේෂයෙන්ම දුවල පුතාලා කරවිල වලට ගොඩාක් කැමති නැහැ. කරවිල තිත්තයි කියනවා. ඒත් මම මේ හදන ක්‍රමයට හදලා කාලා බලන්න. දෙහිඹුල් ටිකක් ඉස්සරහට දාලා හරිම රසයි. අනිත් එක හුඟක් හොඳ ගුණ කෑමක් මේක. ඉතින් මම ඔයගොල්ලන්ට මේ කරවිල වලට අවශ්‍ය කරන අඩුම කුඩුම ටික මෙතන තියෙනවා. කරවිල, දෙහි, රතු ලූණු, අමු මිරිස්, ගාපු පොල්, ඒ වගේම ගම් මිරිස්, ලුණු සහ උඹලකඩ, කුඩු කරගත්ත උඹලකඩ. අපි දැන් සාදා ගන්න ක්‍රමයට යමු. කරවිල ටික කපා ගමු. කරවිල මං කපන ක්‍රමේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ කරවිල සඳහා අවශ්‍ය කරන චූටියට සම්බෝලයක් විදියට හදා ගන්න අවශ්‍ය නිසා මෙන්න මේ ආකාරයට පිහියක් ළඟ තියෙනවා. ඒක ඔයගොල්ලන්ට පේන්නේ මම ඒක කපා ගන්න විදිය සහ තලා ගන්න විදිය. ඉතින් අපි කුස්සියට කරවිල ටික හදන්න. මේ ආකාරයට හීනියට කපාගත් කරවිල ටිකට දැන් ලූණු ටිකක් කපලා ඕමිරිස් ටිකක් කපලා ගාපු පොලුත් එකතු කරනවා. තව ස්වල්ප වේලාවකින් මම ඔයාලට ඒක පෙන්නන්නම්. ආම්ලස් ටික මේ විදිහට සිහිල්ල කපා ගන්නවා. දෙහිගෙඩිය මේ ආකාරයට කපා ගන්නවා. මම දෙපැත්ත කපනවා. නාරටි මේ ආකාරයට කපා ගන්න. එතකොට දෙහි ටික දෙක ගන්න ලේසි. අපි මේක මේ ආකාරයෙන් හොඳින් කලවක් කරගමු. පේනවද මේ කරවිල සම්බෝලේ? පාට හරිය ලස්සනයි. රහත් ඒ වගේමයි ගුණත් ඊටත් වැඩි. ජීවැඩියාව ලෙඩුන්ට මේක අපූර්ව කෑමක්. ඔගොල්ලොත් හදලා බලන්න. බලලා කාලා මට ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, මාව ෆලෝ කරන්න. මේ පේනවද?
රසයිනේ රස පාටයි. එහෙනම් මං ගිහින් එන්නම්. ආයි මේ වගේම රසවත් කෑමක් එක්ක නැවත මම ඔයගොල්ලෝ හම්බ වෙන්න එනවා.